Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් තවත් අලුත් vlog එකක් අරගෙන මම අද ආවා. ඉතින් guys මේත් සාමාන්‍ය විදිහට lectures තිබ්බ දවසක්. අපිට මේ semester එකේ lectures තියෙන්නේ Sunday විතරයි. Sunday විතරක් වුණාට උදේ 8:00 ඉඳන් හවස 5:00 6:00 වගේ වෙනකම් අපිට lectures තියෙනවා. ඉතින් full pack වෙන දවසක් තමයි Sunday කියන්නේ. ඉතින් guys අපිට lectures දෙකක් ඉවරයි. දැන් අපි අපේ lunch එක ගන්න අපේ rooftop එකට ආවා. बिम वर्षा वही माथे मां सित संका निभी आई मेदा संसारिनी මේ තියෙන guys එදා දවසට තිබ්බ අන්තිම lecture එක. මේක ඉවර කරලා අපිට කෙලින්ම ගෙදර යන්න තමයි තියෙන්නේ. කලතර කොහමද එන්නේ පෙට්ටාවලින් හයිවේ දානවද? කඩවතට ගියේ නෑ කඩවතට මන් දන්නේ. දැන් මෙතන ඉපන්නේ. අම්ම හැමම ගියා. Hello, welcome to the day 2. ඔන්න ඉතින් මම මේ යන්නේ අපේ ටවුන් එකේ අලුතෙන් ඕපන් කරපු බැරිස්ටා එකට. ඉතින් අපි ගිහලා බලමු. बिम वर्षा वही माथे मां सित संका निभी आई मेदा සංසාරිනේ මගේ නන්නාදු නන්නියේ මාමවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනේ මගේ නන්නාදු නන්නියේ මාමවනා හීනයේ ඔබ ඉන්නවා වගේ අරන් තියෙන ගොඩාක් වීඩියෝස් පෝට්‍රේට් අරන් තියෙන එක නිසා මම දැන් මේකට අවශ්‍ය සයිස් එකට ක්‍රොප් කරලා දාද්දි පොඩ්ඩක් බ්ලර් වෙලා තියෙන්නේ. I'm sorry guys ඇත්තට මේක බලන්න බැරි තරමටම බ්ලර් වෙලා වගේ පේනවා නම්. මේ මගේ vlog එකේ 3 වෙනි දවස. මේ දවසේ නම් මම කොහෙවත්ම එළියට ගියේ නෑ. ගෙදරට වෙලා assignment වගේක් කර හිටියේ. ඉතින් මෙන්න මේ වගේ view එකක් තමයි උදේට මගේ balcony area එකට පේන තියෙන්නේ. හිතවා වන්නේ මන ඔබ ආයෙත් එන්නේ නෑ මම තාම දන්නේම ඔබේ කියා කිරි කෝඩු මැද යම්රෑ දුන් හීනලි වෙන්නේ ඔබ තාම දන්නේම ඔබේ කියා මම තාම දන්නේම ඔබේ කියා ඔබ තාම දන්නේම ඔබේ කියා හිතවා වන්නේ මන ඔබ ආයෙත් මම තාම දන්නේ guys මට මේ වෙලාවේ කියන්න ඕනේ මම YouTube එකට අප්ලෝඩ් කරපු ගොඩාක් වීඩියෝස් මට ඩිලීට් කරන්න වුණා. මොකද කොපිරයිට් ඉෂුව එකක් නිසා ඒවා මං කමක් නැහැ කොපිරයිට් තිබ්බදෙන් කියලා තියලා තිබ්බා. මම හිතුවා ඒ වීඩියෝස් ආපහු එඩිට් කරලා ඒ ඉෂුව එක නැති වෙන විදිහට ආයෙ දානවා කියලා. ඉතින් guys ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් ගැන ඔයාලගේ අදහස මාත් එක්ක ෂෙයා කරගන්න. එතකොට මට පුළුවන් මගේ වීඩියෝස් වල තියෙන වැරදි අඩුපාඩු හදාගෙන මීට වඩා ගොඩාක් හොඳ content ඔයාලට අරගෙන එන්න. Hello, it's 4th day. ඔන්න ඉතින් මම මේ ගෙනාපු vlog එකේ තවත් uni day එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ guys මේ එක සතියක වීඩියෝස් නෙවෙයි මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ සති දෙක තුනක ඒවා. මට එදා තිබ්බ එක ලෙක්චර් එකයි. ඉතින් මම ඒ ලෙක්චර් එක ඉවර වෙලා රූෆ්ටොප් එකට ගිහිල්ලා අපේ සෙට් එක පොඩ්ඩක් හම්බෙලා
කයියක් දාලා ගෙදර යනවා. දැන් ගෙදර නෑ. ඊයේ ෆිල්ම් බාවා හිටිය ෆිල්ම් එකේ බලනකොට භාග්‍යතුරු ගිහින් මේ ෆෝන් මේ මට ලාස්ට් මගේ ඕක දන්නේ නැහැ මගේ ෆෝන් එක charge කරන්නේ say something bro. අයියෝ මේ මෝඩයා කුණු හරපයක් කිව්වා. ඒක නිසා මට මේක මියුට් කරන්න ඕන guys. එදා දවසට මං වීඩියෝ අරන් තියෙන එච්චරයි guys. මගේ බැටරි තිබ්බේ නැහැ. ඒක නිසා මෙතනින් පස්සේ එදා දවස් ඉවරයි. හෙලෝ මගේ vlog එකේ ලාස්ට්ම ඩේ ක්ලිප්ස් ටිකටත් ආවා. ඉතින් මම මේ දවසේ ගමනක් යන්න දාගෙන හිටියා. පොඩි ඩේ අවුටින් එකක්. ඉතින් අපි බලමු අපි කොහෙද ගියේ කියලා. ඇත්තටම guys මේ දවස් වැස්ස දවසක්. අර බලන්න හෙන අඳුරුයි. අවුවක් ඉරේලියක් පේන්නවත් නැහැ. बिम वर्षा वही माथे मां सित संका निवी. ඉතින් මේවා තමයි මම උදේට කාලා ගියේ. මොකද ගිය ගමන් මට කන්න ටයිම් එකක් නැහැ. ඒකට හේතුව වීඩියෝ එකේ ඉස්සරහම ඇති. ඒක නිසා බලන් ඉන්න. ඕන guys මම මගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා. මම ආවේ හැව්ලොක් සිටි එකට. ඔන්න බලන්නකෝ මම දැන් කොහෙද යන්නේ කියලා. guys මම මෙතනට ආවේ ෆිල්ම් එකක් බලන්න. ඕන බලන්නකෝ මොකක්ද මම බලන්නේ කියලා. අපි බලන්න හිටියේ guys 12:30 show එක. අන්න ඒක නිසා තමයි මං ගෙදරින් කාලත් ආවේ. මොකද මං ගෙදරින් එද්දි ටිකක් ලේට් වුණා. ආයි මෙතනට ඇවිල්ලා කකා හිටියොත් මට 12:30 show එකට ඉන්න වෙන්නේ නැහනේ. ඒක නිසා තමයි මං කාලා ආවේ. ඔයාලට තියෙනවද ළමයි මිරර් එකක් දැක්කහම නිකන් ඉන්න බෑ වගේ පිස්සුවක්. අනේ මං නම් එහෙමයි guys. දැන් මේ ෆිල්ම් එක බලන ෂූටි ටයිම් එකක් තියෙනවා. ඒ වෙලාවේ මං වොෂ්රූම් එකට ආවා. ඔයාලා තාම ගෙස් කරනව නේද මම මේ බලන්න ආව ෆිල්ම් එක මොකක්ද කියලා? ඉන්නකෝ මං ඉස්සරහට පෙන්නන්නම් මොකක්ද මම බැලුවේ කියලා. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ. මෙන්න මේක තමයි මම බලන්න ආපු ෆිල්ම් එක. මාර දුකයි මේක නම් සෑඩ් එන්ඩ් එකක්. ඒත් මම නම් කියන්නේ ගිහින් බලන්න. මේක ඇත්තටම ලස්සනයි ඒත් හැබැයි සෑඩ්. ඔයාලා අඬන්න බලාගෙන යන්න මම නම් කියන්නේ. මේ වෙලාවේ අපි හෙනම බඩගින්න හිටියේ. ඒක නිසා අපි කෙලින්ම ෆුඩ් කෝට් එකට යන්න නැතුව කීල්ස් එකෙන් කෑවා. මොකද ෆුඩ් කෝට් එකේ හෙන සෙනගක් නේ මේ වෙලාවට. අනිත් එක හොලිඩේ නේ. वर्षा वही माथे मां. ඊට පස්සේ ළමයි අපි කෙලින්ම පෙටා ගියා මගේ ප්‍රොජෙක්ට් එකකට බඩු වගේක් ගන්න. ඒ ගියාට කිසිම වැඩක් වුණේ නැහැ. එදා හොලිඩේ එකක් නිසා ෂොප් ගොඩක් ඒවා වහලා. ඉතින් පෙටා ගියපු එකේ මට ගන්න හම්බුනේ එකම දේ මෙන්න මේක විතරයි. ඒකත් අරගෙන අපි කෙලින්ම බස් එකට ආවා.
ඉතින් ළමයි මාව subscribe කරලා ඔයාලගේ අදහස් යටින් comment කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching. Bye bye.